ශ්‍රී ලංකා විදුවල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා මේ දන්වා සිටින්නේ ඔවුන්ගේ දැනගැනීම පිණිස. පාරිභෝගිකයන් වන අපි විදුලි බිල්පත් ගෙවීම අනතුරුව දින 30ක් ඇතුළත ගෙවීම සිදු නොකළොත් ඔබලාට අයිතියක් ඇත එම විදුලි ඩිස්කනෙක්ට් කරන්න උසන්දි කිරීමට. එසේ නොමැතිව ඔබ විසින් ඔබට හිතෙන විදිහට අවුට්ස්ටෑන්ඩින් පේමන්ට් එක මෙච්චරයි කියලා මෙසේජ් දාන්න එපා. ජනතාව පාරිභෝගිකය බියටපත් වෙනවා. මොකද ඔබතුමා ඇතුළු රහතන් වහන්සේලා අර සියලුම දෙනා අයෝනිසෝ මනසිකාරී ජීවත් වෙන බැවින් නොඑක් අරුමුණු කරස් හිත දිව යන බැවින් ඔවුන්ට අතපසුවීම බැරිවීම ඇති වෙනවා. නමුත් ඔබලාට ඒ අඩක් පමණ තමයි ඇති වෙන්නේ. මොකද ඔබලාට නියමිත වැටුපක් ලබාගෙන ওই පුටුවේ ඉඳගෙන ඉන්නේ. එතකොට ඔබලාගේ ওই ආයතනයේ තියෙන කීබෝඩ් එක හරහා ඔයාලට හිතෙන විදිහ අවුට්ස්ටෑන්ඩින් පේමන්ට් එක මැසේජ් එන්ටර් කරන්න එපා. එහෙම වුණා ජනතාව ගමන් කරන අවස්ථාවක අනතුරටපත් වෙන්නපත් පුළුවන්. වාහනයක යන අවස්ථාවක අනතුරටපත් වෙන්න පුළුවන්. හෘදයාබාධ රෝග තියෙන ඊටපත් වෙන්න පුළුවන්. මොකද මේක අන්ඩර්ස්ටෑන්ඩින් නැහැ. රීඩින් ඉංග්‍රීසි රීඩින් විතරයි සාමාන්‍ය මිනිහෙකුට තියෙන්නේ. ඉංග්‍රීසි වලදී බෙදනවා රීඩින් ස්පීකින් රයිටින් කියලා. දැන් ඔබතුමාලා එවන්නේ රයිටින්. එතකොට රයිටින් වලදී මිනිහෙකුට ස්පෝකන් ඉංග්‍රීසි තියෙන කෙනෙකුට රීඩින් අන්ඩර්ස්ටෑන්ඩින් නැහැ. ඒවා ක්‍රමක්‍රමයෙන් බෙදෙන තැන් තියෙනවා. මම දන්නවා. ඒක මට ගොඩක් දුර යන ගමනක් තියෙන කියනවා නම්. ඒ නිසා කරුණාවෙන් කියන්නේ ඔබලාට එහෙම මැසේජ් එකක් එවන්න අවශ්‍යයි නම් ඒ මැසේජ් එක එවෙත්තේ මෙන්න මේ ආකාරයට. first payment one, second payment one, third payment red one. එහෙමත් නැත්නම් first one, second one, red notice. ඒ විදිහට ජනතාවට අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. මොකද 1 2 3 කියලා. ඔයාලා ඔය කෙරුවාවේ මම දකින්නේ මගේ මනසේ හැක මගේ බුද්ධියට හැංගී යන්නේ. ඔබතුමල්ලා ජනතාව බියටපත් කර වේලාසෙන් ජනතාවට දෙන මුදල් ඔබලාගේ account එකට දබා ගැනීමක්. ඒ නිසා කරුණාවෙන් මේක නතර කරන්න කියලා මම තරයේ කියා සිටිනවා.